2026 පටන් ගන්නකොටම iPhone එකක් ගන්න ඉනවාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද්ද මේ වෙලාවේ ලංකාවේ තියෙන best value for money phone එක කියන්නේ. නිකන් හිතන්න රුපියල් 50000ට අඩුවෙන් තියෙන හොඳම deal එක Samsung ද. එහෙම නැත්නම් Redmi ද. එහෙමත් නැත්නම් ලක්ෂ දෙකක් දීලා iPhone 16 එකක් ගන්න පාඩුද. නැත්නම් තව මාසයක් ඉස්සරහ Samsung S26 එක ගන්න එකද හොඳ. අද අපි මේ ගැන deep dive එකක් කරමු. නිකම්ම නම් ටිකක් කියවෙන්නේ නැති නේද? Process එක, battery life එක, camera quality එක, සාදු ලංකාවේ කඩවල ඇත්තම් price එක අපි මේ ගැන කතා කරමු. ඔයාලට Tech Vibes එක නැවත සාදරයෙන් පිළිගන්නවා. මම ලක්ෂා. ඔව්, ටික කාලෙක පස්සේ මේ අපි හමු. Tech Vibes අපි ඉස්සරහට ලංකාවේ available තියෙන ඇත්තම් තත්ත්වය බොරු නැතුව ඔයාලට අරගෙන තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හරි, වැඩි කතා නැතුව යමු අද ලිස්ට් එකට. ලේසි වෙන්නත් එක්ක අපි මේක price categories තුනකට කඩලා බලමු. මුලින්ම අපි කතා කරන්නේ budget phones ගැන. මෙතනදී ලොකුම තරගේ තියෙන්නේ Samsung සහ Redmi අතර කියලා දන්නවනේ. මගේ ලිස්ට් එකේ අංක 1 Samsung Galaxy A16 5G. දැනට ලංකාවේ කඩවල මේක price එක රුපියල් 51000ක් වගේ වෙන්නේ. ඇයි මේක මම තෝරගත්තේ? මේකේ තියෙන විශේෂම දේ තමයි Samsung වල තියෙන software updates. Samsung එක පොරොන්දු වෙලා තියෙනවා අවුරුදු 6ක් security updates දෙන්න. ඒ කියන්නේ යාළුවනේ 2030 වෙනකම් මේ ෆෝන් එක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. බජට් ෆෝන් එක මේ වගේ support එකක් ලැබෙන එක ඇත්තටම මාර වාසියක්. ස්පෙක්ස් පැත්තට ගියොත් Super AMOLED 90Hz display එකක් තියෙනවා. processor එක Dimensity එක 6300ක්, delivery වලට මේක හොඳටම ඇති. හැබැයි මතක තියාගන්න පොඩි කේස් එකක් තියෙනවා. box එකේ charge එකක් එන්නේ නැහැ. ඒ වගේම 25 watt වලින් තමයි charge වෙන්නේ. හරි, ඊළඟට අපි යමු දෙවෙනි option එකට. Redmi Note 14 Pro 4G version එක. ඔව්, ඔයාලට 5G ගැන ලොකු නම්බරක් නැත්නම් මේක තමයි දැනට තියෙන ලස්සනම budget phone එක. price එක සාමාන්‍යයෙන් රුපියල් 50000ක් 60000ක් අතර යනවා. මේකේ වාසිය තමයි design එක සහ fast charging. Samsung වලට වඩා වේගෙන් මේ කියන්නේ 45 watt වලින් charge කරගන්න පුළුවන්. ඊළඟට අපි යමු අපේ දෙවෙනි කැටගරිය එකට. mid range market එක. මෙතනදි මම personal recommend කරන්නේ අලුතෙන් ආපු Samsung Galaxy A56 5G එක. දැන් ලංකාවේ price එක රුපියල් 85000ක් විතර වෙනවා. කලින් ආපු A55 එකට වඩා මේකේ ලොකු වෙනසක් තියෙනවා. processor එක ගොඩක් powerful වෙලා gaming කරන කෙනෙක්ට උනත් medium settings වල හොඳට play කරන්න පුළුවන්. අනිත් දේ තමයි design එක. glass back එක සහ metal frame එක නිසා අතර ගත්තම නිකන් flagship phone එකක් වගේ feeling එකක් එනවා. හැබැයි ඔයාලට විකල්පයක් ඕන නම් Redmi Note 14 Pro Plus එක ගැන බලන්න පුළුවන්. price එක රුපියල් 97500ක් වගේ වෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි කැමරා එක. 200 megapixel කැමරා එකක් එන්නේ. photos වල details වලට ආසයිට මේක හොඳයි. හැබැයි ඇත්තම කිව්වොත් මම තාමත් විශ්වාස කරන්නේ software එකකින් Samsung A58 එක තාමත් ඉස්සරහින් ඉන්නවා කියලා. හරි, අන්තිමට අපි යමු ලොකු කැටගරියකට. flagship phones. මෙතන තමයි යන්නේ ගොඩක් පරිස්සම් වෙනවා. දැන් කඩේ ගන්න තියෙන හොඳම option එක මොකක්ද? ඒ තමයි iPhone 16. ලංකාවේ price එක ලක්ෂ 2කට cheap වෙයි. පරණ iPhone 15 එකට වඩා මේකේ battery එක සෑහෙන හොඳයි. ඒ වගේම අලුත් camera control button එක වීඩියෝ කරන අයට පට්ට ලේසි. හැබැයි Android fans ලා පොඩ්ඩක් ඉන්නේ. මොකද මේ වෙලාවේ Samsung S25 එක ගන්න යන්න එපා. S25 ගෑවිලා දැන් මාස 10ක් විතර වරණයිනේ. තව සති කිහිපෙකින්. ඒ කියන්නේ 2026 ජනවාරි මාසේ Samsung Galaxy S26 series එක එළියට එනවා. ආරංචි හැටියට S25 එකේදී පොඩි අඩිපාඩු විශේෂයෙන් බැටරි ලයිෆ් එක S26 එකේ හැදේ කියලා කියනවා. ඉතින් ඔයාලට ලක්ෂ 2-3ක් වේදන් කරන්න පුළුවන් නම් අපරාධ බලනය කරන්න යන්න එපා. තව මාසයක් ඉවසලා S26 එකට යන්න. එහෙම නැත්නම් iPhone 16 එකට මාරු වෙන්න. ඉතින් මේක තමයි 2026 මුලදී ලංකාවේ මාකට් අප්ඩේට් එක. ඔයා මොකද හිතන්නේ? බජට් එකේ 16 නැත්නම් flagship S26 එකේ නකන් ඉන්නවද? ඔයාගේ choice එක පහලින් කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ වර්ණා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මම ලක්ෂා මේ Tech Vibes.